ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සූත්‍ර පිටකයට අයත් සංයුක්ත නිකාය හතරවන කොටස වන සලායතන වර්ගයේ සලායතන සංයුක්තයේ අතීතානිච්ච සුත්තං අතීතයට ගිය අනිත්‍ය දේ ගැන වදාළ දෙසුම. පින්වත් මහණෙනි, අතීතයට ගිය ඇස අනිත්‍යයි. අතීතයට ගිය කන අනිත්‍යයි. අතීතයට ගිය නාසය අනිත්‍යයි. අතීතයට ගිය දිව අනිත්‍යයි. අතීතයට ගිය කය අනිත්‍යයි. අතීතයට ගිය මනස අනිත්‍යයි. පින්වත් මහණෙනි, ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ඔය අයුරින් දකින විට ඇස ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින්ම කලකිරෙනවා. කන ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින්ම කලකිරෙනවා. නාසය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින්ම කලකිරෙනවා. දිව ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින්ම කලකිරෙනවා. කය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින්ම කලකිරෙනවා. මනස ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින්ම කලකිරෙනවා. කලකිරුණ විට ඒ කෙරෙහි තිබුණ ඇල්ම නැතුව යනවා. ඇල්ම නැතිවීම නිසා එයින් නිදහස් වෙනවා. නිදහස් වූ විට නිදහස් වූ බවට අවබෝධ ඥානෙ ඇති වෙනවා. ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. නිවන පිණිස කළ යුතු දෙය කළා. නැවත ඉපදීමක් නැත්තේම යයි අවබෝධයෙන්ම දැනගන්නවා. සාදු සාදු සාදු. අතීතානිච්ච සූත්‍රේ නිමාවිය.